මුලා දාන්න කියනවා. තේරෙනවද? එතකොට යකුන් යක්ෂයා ගෙන් බන්දපු යක්ෂයන් තමයි ඉන්නේ. තේරෙනවද? කියන්නේ මාගේ ආඥා ගෙන්නලා පිටත් කරලා යවලා තියෙන්නේ ඒකේ ශරීර කුරුර. එතකොට මේ වගේ බන්ධනයක් කවනකොට ඒකට තමන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. තේරෙනවද? ඒකට මේ බන්ධනේ කපන්න තමන් සූදානම් වෙනකොට තමන්ට වැඩ බාර දුන්නාට පස්සේ කවුරුද කියන්නේ ආපු දෙක බාරගෙන තමන් මේක සූදානම් වෙනකොට තමන්ගේ වටිනාකම තමයි ඔය දේ කරන්නේ. තේරෙනවද? එතකොට මෙතන ඉන්නේ දෙවිහාඳුරත් එක්ක ඥාති වලත් එක්ක ඒ වගේම යක්ෂ කොටස් එක්ක තමන් ආර නිතරම සනීප බවක් තියෙන හින්දා තමන්ට ඒ වෙලාවේ අනතුරක් වුණේ නැත්නම් ලොකු අනතුරක් වෙන්න ඉපයි වෙලාවයි. ලොකු අනතුරක් වුණා නම් මේ වැඩේ නතර වෙනවා. තේරෙනවද?
වෙනතට වෙලා නිකන් ගිටි ගිටි ගාලා ගහන්නේ. වෙනතට වඩා නිකන් ඇඟට හයියෙන් එනවද ගිටි ගිටි ගාලා හරි වෙනසක් තියනවද? ගොඩක් වෙනසක් තියෙනවා. අර සීතලයි වේකුණනවා. කට ආගාලා නිකන් මාව හිර කරනවා වගේ තියෙන්නේ කට උඩ. දැන් ඔව් ටික ටික වැඩි වෙනවා. තේරෙනවද? ඒ මොහොතේ කතා කරන මෙහෙට ඇහෙන් කරනවා. ඒ මෙහෙ මේ බන්ධනය කර මේ ටික ටික කැපෙන යනකොට තේරෙනවද? ලොකුම එක තමයි අර සෝහන කැපෙන්නේ ඈ. මේ ඊට පස්සේ මේ එකක් තියෙනවා මේ එක මෙතන විතර සෝහන වැඩ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ පොලිටික් මෙතන ගෙහෙන්න ඕනේ. එකක් මෙතන දරකොට කැපෙන්න ඕනේ. මෙතන ඊට පස්සේ එකක් තියෙන්න ඕනේ. මේක අර යනකොට මේ දරුවෝ නම ලියන්න ඕනේ. මේක මෙතන ගහට යනකම් නම ලියන්න ඕනේ. මේ දෙපැත්ත තියෙනවනේ. මේ දෙපැත්ත තියෙනව නේද? එතකොට කන් ගහනවද? මේ දෙපැත්තටයි කතර දෙකක් දාන්න ඕනේ. කතර මේ කොලර් එකෙන් දාන එකට කතර දෙකක් මෙහෙම දාන්න කතර. කොහොම කතර දෙකක් කොහොම දැම්ම. ඔව් වැඩ කරගෙන ඉන්න පොඩ්ඩක් කොහොම. කට නිකන් කවුද ඉර කරලා වගේ තියෙන්නේ මේ ඔළුවත් එක්ක. Nama siapa? Semangat lagi. Betul. Oh, ini me orang ke? Oh. Mangga deh. Apa sih nanti ada? පැත්තද? මේ පැත්තද? මේක මෙහෙම අරවපන්. මේකද? උඩේක නෙමෙයි යට එක හරවට කියන උඩ එකත් එක්කම අල්ලලා.
දැන් මගේ මරුන් කනවා ඈ. මේක අනිත් පැත්තට හරවපියේ. මේ පැත්තට මේක මෙහෙම හරවන්න කියන්නේ. උඩට තේරෙනවද? හ්ම්. ඒව තමයි. හා? කොලේ උන්නේ නැහැ අපේ. ඔන්න. කකුල් දෙන්න. මේ උදේ තමයි අයින් කරන්නේ. මම කියන්නේ. මොංගා දැල්සේක. ඉතින් කොහේ කුකුලා ගන්න. වෙන්නේ දෙයක් නැද්ද? මොංගා දැල්සේක.